ආයිබෝවන් වාසි සියලු දෙනා වෙනුවෙන් පොඩ්ඩක් කතා කරන්න හිතුණා. අද මේ දැනට අපේ සාමීන් වහන්සේ වන කත්නෝරුවේ සිරිදම්ම අපේ සාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ නැවත නගා හිටුවමින් අපේ තරුණ දරුවෝ හැමෝම එකතු කරගෙන උන්වහන්සේ බුදුන්ගේ සෑම කරුණම්ම හරි කියලා හරි විදියට ඔප්පු කරගෙන යන ගමනට සුබ පතනවා. උන්වහන්සේට දීර්ඝාසුව ලැබෙන්න ඕන මේ කරුණ වෙනුවෙන්. හැබැයි අපේ හාමුදුරනේ මං කාලක ඉඳලා කාරණාවක් හිතේ තියාගෙන මේ වෙනුවෙන් කතා කරලා තියෙනවා සමාජයට ආවත්. අපේ හාමුදුරනේ මේ මං කියන කරුණ සමස්ත කාන්තා වාශය බොහෝ දුරට වරදක් හිතන එකක් නැහැ. හරි කියලා කියයි. මොකද මේ බෞද්ධයෝ කියාගෙන ඉන්න උදවිය ගොඩක් ඉන්නවා. ඒවට නීතිමාලා හදාගෙන මොකද ඒ වැඳුම් පිදුම් කරන්න වඳින්න ආසා කරන ස්ථාන නීතිමාලා වලින් කොටු කරගෙන සල්ලි හොයන්න අපේ හාමුදුරනේ වැඩ සලස්සන් තියෙනවා. අපේ හාමුදුරනේ මම මේ කියන්නේ අපේ ශ්‍රී ලංකාවට අෂ්ටඵල බෝධීන් වහන්සේ වැඩැම්මුවෙත් ගැහැණු කෙනෙක්. දන්ත ධාතුන් වහන්සේ වැඩැම්මුවෙත් ගැහැණු කෙනෙක් නම් උතුම් අපේ හාමුදුරනේ මේ කාරණා දෙකෙන් එකක්වත් අපේ කාන්තාවන්ට දැන් වැඳ පුදා ගන්න අවස්ථාවක් නැහැ. යන්න ඉඩ දෙන්නේ නැහැ. ලොකු වයසක උදවිය බොහොම ආසාවෙන් ඉන්නවා තමන්ගේ නලල් පට තියලා අෂ්ටඵල බෝධීන් වහන්සේ වැඳ ගන්න, වන්දනාමාන කරගන්න, මල් පිටක් තියන්න, පැන් කලයකින් බෝධීන් වහන්සේ නාවන්නේ වගේ ස්ථාන වලට යන්න. හැබැයි නමුදු මේ ස්වාමින් වහන්සේලා කියලා මේ නීතියක් හදාගෙන උතුම් අපේ හාමුදුරනේ ඒක කාන්තාවන්ට නැති වෙලා තියෙනවා. ගොඩක් අසරණ වෙලා ඉන්නවා. මොකද මං කතරගම භූමියට යනවා. ඒ ගියත් අෂ්ටඵල බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්න කිසිම ගෑනු කෙනෙකුට යන්න ඉඩ දෙන්නේ නැහැ උඩමළුවට. මොකද කිලීලු. එහෙම වෙන්නේ කොහොමද? මේක ගැහැණු උදවියෙක් එදා ගෙනාවනම් ගේන්න හොඳ නම් ඒ මිනිස්සයා එදා ගෙනාවේ නැත්නම් අද මේ මිනිස්සු කොටු කරගෙන කොහොමද සල්ලි හොයන්නේ? ඒක ගෙනන්න නැතුව ඒ තිබුණු ස්ථානේ තිබුණා අපේ ලංකාවේ එහෙම දෙයක් නැහැ. එහෙම දෙයක් ගෙනත් දුන්න මිනිස්සයාට ඒක වඳින්න දෙන්නේ නැත්තම් මේක බෞද්ධ රටක්ද? අපේ හාමුදුරනේ වහන්සේ මේ කරන් යන කාරණාව බොහොම පිං. හැබැයි හාමුදුරනේ පුළුවන් තරම් ඉක්මනින් මේ කාරණාවත් නිවැරදි කරලා ඒ ගැහැණු උදවියට ඒ කාරණාව තමන්ගේ අත් දෙකෙන් ගිහිල්ලා මල් මිටක් තියලා ඒ ස්ථාන වැඳ ගන්න අවස්ථාව හදලා දෙන්න. වහන්සේ කරන මේ කාරණාවට තව බොහෝම පින් එකතු වෙයි. වහන්සේට පින් එකතු වෙයි. රටේ ඉන්න බෞද්ධ ජනතාව වහන්සේ වෙනුවෙන් මීට වැඩිය තවත් වහන්සේ වෙනුවෙන් එකතු වේවි. රටේ ප්‍රධාන ස්ථාන වලටත් එක්ක කියන්නේ මේ ස්ථාන බෞද්ධ රට නම් අපි බෞද්ධයෝ නම් ඒ දේවල් අපේ ලංකාවට ගෙනාවේ ගැහැණු කෙනෙක් නම් එදා ඒ ගැහැණු කෙනා කිලි නැත්තම් අද කිලි වෙන්නේ කොහොමද? අද ඒ ගැහැණු කට්ටියට දැන් ඉන්න මේ රටේ ලංකාවේ ඉන්න මිනිසුන්ට ඒක වැඳ ගන්න දෙන්නේ නැත්තේ ඇයි? බොරුවට නීති හදලා ඒව සීමා කරලා කොටු කරගෙන සල්ලි හොයන්න තමයි ඔය කරන් තියෙන්නේ. එහෙම කරන්න එපා. මිනිස්සු වෙනුවෙන් ඒ දේවල් වැඳුම් පිඳුම් කරගන්න ඉඩ දෙන්න. බුදුන්ගේ දේවල් කාගේවත් දේවල් නෙමෙයි ඒවා. කාගේවත් වස්තු නෙමෙයි. ඒ හින්දා ඒ දේවල් නිවැරදි කරලා දෙන්න. හාමුදුරනේ වහන්සේ යන ගමනට බොහොම පිං. වහන්සේට දීර්ඝාසු කිසිම හතුරු වර්ධපරාධයක් දෙවියන්ගේ තෝ කිසිම තැනකදී යන්නේන මගේ දුද්ද කරදරයක් නොවෙන්න ඕන. රැකවල් කරගන්න ඕනේ හැම දෙවියොම. ඒ හින්දා හැම මිනිස්සෙකින්ම ඉල්ලන්නේ හාමුදුරුවෝ එන ස්ථානවල හාමුදුරන්ට බණට යන මග සකස් කරලා දෙන්න. හාමුදුරුවෝ පස්පස තල්ලු කරන් ඉන්න එපා.
හාමුදුරුවන්ට තුවාලයක් වෙන්න පුළුවන් ඔබ එන වේගෙට. ඒ හින්දා තමන් බුද්ධිමත් වෙන්න, හාමුදුරුවෝ රැක ගන්න. ලංකාවට ලැබිච්ච වස්තුවක් ඒක විනාශ කරගන්න එපා. විනාශ කරන්න මිනිස්සු පොරාන්දිනවා, එක එක කතා කියනවා. ඒවා හාමුදුරුවනේ බුදු හාමුදුරුවන්ගේ කාලෙත් ඒවා තිබුණා. ඒව ගණන් ගන්න එපා. ගල් පෙරලනවා. ඒ ගල් ඒ පැත්තටම ආපහු පෙරලෙයි. හාමුදුරුවන්ට එන්නේ නැහැ. ඒ හින්දා අපේ හාමුදුරුවනේ මේ දේවල්, කාන්තාව මේ දේවල් ලංකාවට ගෙනාවා නම් ඒ කාන්තාවට ඇයි මේ දේවල් අද වැඳ ගන්න බැරි? අපේ හාමුදුරනේ මේකත් මේ යන ගමනේම නිවැරදි කරන්න. මේ දරුවන්ට ඒවා වැඳ පුදා ගන්න ස්ථානය සකස් කරවලා දෙන්න. ඔබ වහන්සේට මේක කරන්න පුළුවන්. ඔබ වහන්සේගේ වචනෙට මං හිතනවා මේ කවුරුත් හිස නමයි. බැහැ කියන්නේ මේ නීති ආපස්සට අක්විලෙයි. ඒ ස්ථාන මනුස්සොන්ට වැඳ පුදා ගන්න ස්ථාන වෙයි. කාන්තාව සුදෙන් ඇඳගෙන දාට අපේ හාමුදුරුවන්ට දුහොත් නම හිස මත තියලා දෑත වැඳගෙන යයි ඒ ස්ථාන වැඳ ගන්න. ඒක ඔබ වහන්සේ කරන ලොකුම, ඔබ වහන්සේ කරගන්න ලොකුම පිනක් වෙයි. අපේ හාමුදුරනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ කාරණාවත් බොහොම ඉක්මනින් ඔබ වහන්සේ බලගන්නලා දෙන්න බොහොම පින් වෙයි. සරණයි.